දැන් නිල නිවාස වලට පුදුම ප්‍රශ්නයක්. ඔබතුමාගේ නිල නිවාසේ පාර්ලිමේන්තු රිසර්ච් සෙන්ටර් එකක් දාන කරගෙන මොකද්ද දැන් කියනවා ව්‍යස්ථාපිතේවට එහෙම පාවිච්චි කරන්න බෑලු. ගරු කතානායක මං හොල බලුවා අර්ලිකා මන්දිරේ යෝහිත රෙසිඩෙන්ෂල් ඒරියා එකේ යෝෂි රාජපක්ෂලයි බැසිල් රාජපක්ෂලයි ඔෆිස් තියෙනවා. තිබිලා තියෙනවා. ඒවා ඕන තරම් විගඩම් වලට පාවිච්චි කරලා තිබෙනවා. මේ පාර්ලිමේන්තුවේ තියෙන ඔබතුමා අද පාවිච්චි කරන්නේ නැති තිබෙන මේ මන්දිරේ මොනවටද පාවිච්චි කරලා තිබෙන්නේ? ඒ නිසා මේ මන්දිර මහජන යහපත සඳහා අපි යොදා ගන්න හදනකොට එතකොට කියනවා බෑ අපෝ ඒවා නිකන් මේ දලදා වහන්සේ වගේ දලදා මාලිගාව වගේ මුකුත් කරන්න බෑ. මම මේකයි කියන්නේ කරන්න විවේචනයක් නැහැ. කරන්න විවේචනයක් කරන්න හරි ටූල් එකක් හරි ආයුධයක් හදාගෙන නැහැ. ඒ නිසා මොනවා හරි දෙයක් උදේ කියන එකට වඩා දවල් තව විරුද්ධ දෙයක් කියන. ඒ නිසා මම ඔබතුමාට කියන්න කැමති අපි විපක්ෂයට කියන්න කැමති අපිට ගහන්න ඕගොල්ලෝ අලුත් ආයුධ හදාගන්න. તો ඕගොල්ලන්ව විවේචනය කරපු ආයුධ වලින් ඕගොල්ලෝ අපිට ගහුවට වදින්නේ නැහැ. ඒ නිසා අපි කියන්නේ අලුත් ආයුධ හදාගන්න. එතකොට අලුත් ආයුධ කියලා කියන්නේ මොනවද? අපිට වඩා කපවීමක් පෙන්වන, අපිට වඩා දක්ෂතාවයක් පෙන්වන, අපිට වඩා වරප්‍රසාද අත්හරින අන්නේ ටූල් වලින් ගහන්න. එතකොට වදිනවා අපි. ඒ නිසා අද වෙලා තියෙන්නේ ඇත්තටම ගත්තොත් අපරාධයක් මේ විවාදේ. ඒ කියන්නේ කිසිම හරයක් නැති, කිසිම පදනමක් නැති එක්කෙනෙක් කියන දේ නෙමෙයි අනිත් එක්කෙනා ඒ තර්කය නෙමෙයි ගොඩනගන්නේ. ප්‍රාදේශීය මන්ත්‍රීවරු නම් තමන්ගේ ප්‍රාදේශීය ප්‍රශ්න කියන එක කමක් නැහැ. ඒ නිසා අපි ඔබතුමාට කියන්න කැමති අද විපක්ෂයට වෙලා තිබෙන්නේ අර ඉව වැරදිච්ච බල්ලන්ට වෙලා තියෙන දේ. හැමතැනම ඉව කරනවා හැබැයි හොයාගන්න බෑ මොකක් හරි ඇත්ත පොයින්ට් එකක්.